අරු සජිත් ප්‍රේමදාස මහතා. රට මුහුණ දී සිටින වර්තමාන ආර්ථික තත්ත්වය රුපියලේ අගේ අඩුවීම ජීවන වියදම ඉහළ යාම ආදායම් අසමානතා වර්ධනය සහ ජනතාවගේ ජීවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය යන කරුණු සැලකිල්ලට ගනිමින් සාර්ව හා ශුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රමෝපායක ප්‍රවේශය ගැන මම මේ ප්‍රශ්නය අහනවා. ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය වෙනවා සාර්ව ආර්ථික කළමනාකරණය මැක්‍රෝ ඉකොනොමික් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් එක පිළිබඳව ගන්න පියවර ඒවා වෙන්වෙන් වශයෙන් අපිට අවශ්‍යයි. සාර්ව ආර්ථිකයේ සේම ශුද්‍ර ආර්ථික කළමනාකරණය මයික්‍රෝ ඉකොනොමික් මැනේජ්මන්ට් එක පිළිබඳව ගන්න ක්‍රමෝපායක කළමනාකරණ සැලසුම් මොනවද කියන එක අපිට අවශ්‍යයි. විශේෂයෙන් මම අහන්න කැමතියි දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමට හේතු කවරේද? ඒ පිළිබඳව රජයේ මතය සහ ප්‍රතිපත්ති කවරේද? එම තත්ත්වය පාලනය කිරීම, විදේශ විනිමය ස්ථාවර කිරීම, රුපියලේ ස්ථාවර භාවය තහවුරු කිරීම සඳහා රජය ගන්නා කෙටිකාලීන, මධ්‍යකාලීන, ඒ වගේම දීර්ඝකාලීන පියවර කවරේද? ඒ වගේම සාර්වාර්ථිකය හා ශුද්‍රාර්ථිකයේ මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය විශ්වාස කරන අභියෝග මොනවද? ඒවා පිළිබඳව විග්‍රහයකුත් අපිට අවශ්‍යයි. ඒ වගේම අපේක්ෂිත විසඳුමුත් අපිට අවශ්‍යයි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ. පවතින ආර්ථික තත්ත්වය තුළ රටේ අතිමහත් බහුතරයක් පීඩනයට පත් වී සිටින බව පිළිගන්නේද? එසේනම් එම පීඩනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කවරේද? රටේ බහුතර ජනතාව විශේෂයෙන්ම මධ්‍යම හා අඩු ආදායම්ලාභී පවුල්, කියන්නේ මැද පන්තිය ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ණයබරතාවෙන් සහ මූල්‍ය පීඩනයෙන් ඒ අය ඇත්ත වශයෙන්ම ණය මර උගුලකට ලක් වී සිටිනවා. එසේ සිටින බවට රජය පිළිගන්නේද? එසේ ණයබරතාවෙන් මේ රටේ ජනතාව පෙළෙනවා කියන එක පිළිගන්නවා නම් මේ අධික ණය පීඩනය අවම කිරීම සඳහා රජයේ වැඩපිළිවෙල කවරේද? මොකද විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන කෘෂිකාර්මික ක්ෂේත්‍රය, ඒ වගේම සේවා ක්ෂේත්‍රය, ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රය හරහා දලදේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ප්‍රවර්ධනය කරන්නට මොකද්ද රජය ගන්න පියවර? ජනතාව මේ වැටී තිබෙන ණය මර උගුලෙන් මුදවා ගන්නට ගන්න පියවර මොනවාද? ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතා රේඛාව පිළිබඳව ඉදිරිපත් කළ අගයන් දිස්ත්‍රික් වශයෙන් වෙන්වෙන්ව කවරේද? වර්තමාන වෙළඳපොළ මිල ගණන් ජීවන වියදම් හා පවුල් ආදායම් සැලකිල්ලට ගත් විට එම අගයන් යථාර්ථවාදීද? ඒ වගේම ඒවා ප්‍රායෝගික මිනුම් දර්ශක ලෙස රජය පිළිගන්නේද? ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ජනතාව මුහුණ දෙන අතිශය දුෂ්කර පීඩනකාරී අසහනකාරී තත්ත්වයට රජය ගන්නා පියවර පිළිබඳව පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්නයි කියලා මම ගරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.